මේ දිනවල අපි කවුරුත් මාර්ගගත ඉගැන්වීම් කටයුතු වල නිරත වෙනවා. එතකොට මේ මාර්ගගත ඉගැන්වීම් කටයුතු වලදී අපි මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි දරුවන්ගේ ක්‍රියාකාරකම්. දරුවෝ ලියන දේවල් හරි වැරදි බලන්න බැරි වීම. මේ වැඩේට හරි වැරදි බැලීමේ වැඩේට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ X recorder කියන මෘදුකාංගය. එහෙම නැත්නම් ඇප් එක. අපි බලමු මේ ඇප් එක පාවිච්චි කරලා දරුවන්ගේ ක්‍රියාකාරකමක් බලලා නැවත ඒගොල්ලන් වෙත ලබා දෙන්නේ කොයි විදිහටද කියලා. අපි යමු දැන් අපේ WhatsApp සමූහයකට. මම තෝරගන්නවා මෙතනින් මෙන්න මේ මේසදියේ වල තියෙන ක්‍රියාකාරකම. මම ඒක නැවත විවෘත කරගන්න ඕනේ ගැලරියෙන්. ගැලරියෙන් විවෘත කරගෙන මේක එඩිට් කරන්නේ අර මම කලින් කියපු ඇප් එක මගෙන්. මේකේ තියෙනවා මේ ටූල් කීපයක්. එකකින් බ්‍රෂ් එක තෝරගන්නවා. බ්‍රෂ් එක තෝරගෙන ඒකේ සයිස් එක අපිට වෙනස් කරන්න පුළුවන්. වර්ණය වෙනස් කරන්න පුළුවන්. රතු පාට තෝරගන්නවා. දැන් අපිට පුළුවන් හරි දාන්න. හරි දැම්මට පස්සේ වැඩේ අවසන් කරා සේව් කරනවා. සේව් කරද්දී අපිට පුළුවන් මෙතනින් WhatsApp වලින් යවන්න ඕන කාටද කියන එක තෝරන්න. ඉතින් සර්ච් කියන එකට ගිහිල්ලා දරුවගේ නම තියෙන්නේ අද පියාගේ නමින් මම මෙතන තෝරනවා. දැන් යවන්න පුළුවන්. මෙන්න දරුවට යවුවා. ඔය විදිහට තමයි අපි දරුවන්ගේ ක්‍රියාකාරකම් බලන්න ඇප් එක පාවිච්චි කරන්නේ.